අසහනකාරී වූත් කෲර වූ රාත්‍රියක නිමාව සනිටුහන් කරමින් හිර උදා වූයේ සන්ධ්‍යාගේ හිතට සැනසුම් සුසුම් පොදක් එක් කරමිනි. රාත්‍රිය පුරා තමාට වධහිංසා කළ සැමියා තාමත් ගොරව ගොරව නින්දේය. තව ටික වේලාවකින් නින්දෙන් පිබිදෙන ඔහු ලකලැහැස්ති වී නිවසින් පිටව යනු ඇත. සන්ධ්‍යාට නිදහසේ හුස්මවත් ගැනීමට අවස්ථාව උදා වන්නේ ඉන්පසුවයි. උදය 7 පසු වූ මොහොතක සැමියා ප්‍රියන්ත නිවසෙන් පිටත් වූයේ ඔහුගේ පියා සමගිනි. ඔහුගේ පියා පෙදරේරුවකි. ප්‍රියන්තද පියා හා එක්ව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වූයේ පවුලේ නඩත්තුව සඳහා නොව සන්ධ්‍යා භාගයේදී මත්පැන් පානය කිරීම සඳහාය. ගංජා ඉරීම, දුම්වැටි පානය කිරීම සඳහාය. සැමියා නිවසෙන් පිටව ගිය පසු සැනසුම් සුසුම් හෙළූ සන්ධ්‍යා සිය නව හැවිරිදි වැඩිමහල් දියණිය හා මාස 2මාරක් වයස ඇති බාල දියණිය සමග අසල පිහිටි මවගේ නිවසට ගියේ කුස පුරවා ගැනීමට යමක් ඇද්දැයි සොයන්නටය. එම නිවසේ ඇයගේ මව හා 32 හැවිරිදි පොඩි අක්කාත් ඊට වැඩිමහල් අක්කාගේ 15 හැවිරිදි පුතාත් ජීවත් වෙති. පොඩි අක්කා තනිව ජීවත් වන අයෙකි. ඇය වසර කිහිපයක්ම විදෙස් රැකියාවල නිරතව සිට උපයාගත් මුදලින් වැඩි ප්‍රමාණයක් වියදම් කළේ සන්ධ්‍යා නැගණිය වෙනුවෙනි. මෙරටට පැමිණ සෑම අවස්ථාවකදීම ඇය සන්ධ්‍යාගේ දරුවන්ට පමණක් නොව සන්ධ්‍යාගේ සැමියා ප්‍රියන්තටද තෑගි බෝක රැගෙන ආවේ සහෝදරකමටය. සන්ධ්‍යාගේ මව කෑගල්ල නගරේ ඇඳුම් සාප්පුවක සේවය කරන්නීය. ඇය උපයන මුදල්ද සිය බාල දියණිය හා දරුවන් වෙනුවෙන් වියදම් කළේ හිතේ කහටක් නැතුවය. මවගේ නිවසට ගිය සන්ධ්‍යා හා දරුවන් එහිදී උදේ ආහාර වේල සප්පායම් වී ගෙදරට ආවේ දහවල් හා රාත්‍රී ආහාර වේලට අවශ්‍ය කළමනාද රැගෙනය. දවස ගෙවී රාත්‍රිය උදාවීමට ආසන්නය. උදේ නිවසෙන් පිටව ගිය සැමියා තව ටික වේලාවකින් නිවසට පැමිණෙනු ඇත. රාත්‍රී ආහාරයේද පිළියෙල කළ ඇය දරුවන් නින්දට යවා සැමියා එනතුරු බලා සිටියේ වෙන කළ හැකි දෙයක් නොමැති නිසාය. මධ්‍යම රාත්‍රියට ආසන්න වෙද්දී පියරත්න සිය නිවස වෙත පැමිණී හොඳ හැටි මත්පැන් පානය කිරීමෙන් අනතුරුවයි. නිවසට ගොඩ වූ ඔහු සන්ධ්‍යාට බැන වදිමින් සුපුරුදු ක්‍රියාවලිය ආරම්භ කළේය. ගැටුමේ එක් අංගයක් ලෙසින් ලිප මත වූ බත් මුට්ටිය පෙරරා දැම්මේය. රෙදිපිලි එළියට විසි කළේය. පොඩි අක්කා පිටරට සිට පැමිණෙන විට ගෙනවෙදුන් කැසට් යන්ත්‍රයද එළියට ඇද දැම්මේය. ඉන්පසු ඔහු කළේ ඇයට පහර දීමයි. අනේ ගහන්න එපා ගහන්න එපා. සන්ධ්‍යා කෑ ගසන්නට විය. අනේ අම්මට ගහන්න එපා. වැඩිමහල් දියණිය පියාගෙන් මව බේරාගෙන වස් කෑමොර දෙන්නට විය. තොපි ගෙදරින් ඵලයව්. ප්‍රියන්තගේ නියෝගය විය. කවදත් හුරු පුරුදු ප්‍රියන්තගේ මේ නියෝගයට කන්දුන් සන්ධ්‍යා දරුවන් දෙදෙනාද රැගෙන ගෙවත්තට ආසන්නයේ පිහිටි ගල් තලාවට වී රාත්‍රිය ගත කළාය. ඇයටත් දරුවන් දෙදෙනාටත් මේ ගල් තලාව එතරම් නුහුරු නුපුරුදු නැත. ඒ අවම වශයෙන් සතියකට දෙතුන් වරක්වත් රාත්‍රිය මෙම ගල් තලාවේ ගෙවා දැමීමට සිදුවන බැවිනි. රාත්‍රිය ගෙවී ගොස් හිරු උදා වී හෝරාවක් පමණ ගත වුවද ඇය දරු දෙදෙනා සමග නිවසට නොගියේ ප්‍රියන්ත තාමත් නිවසේ සිටිනා බවට උපකල්පනය කළ නිසාය. එහෙත් ඇයට එක්වරම නිවස දෙසින් කෑගසන ශබ්දයක් ඇසිණි. මෙන්න පුතාගේ බෙල්ලට පිහියෙන් කොටලා ප්‍රියන්තගේ පියා සිරිපාල කෑගසන්නට විය. ඒ හඬ ඇසුණු සන්ධ්‍යා දරු දෙදෙනාද සමග නිවස වෙත දිවා ආවාය. ප්‍රියන්ත නිවසේ දොර අසල ලේ විලක් මත වැතිර සිටි. ඔහු මිය ගොස් ඇතිසේකි. කවුරුන් හෝ විසින් ඔහුගේ ගෙල ප්‍රදේශයට ආයුධයකින් කොටා ඇත. ගෙලෙහි දරුණු ගැඹුරු කැපුම් තුවාල කිහිපයකි. කෑගැසීම් හඬට ඇයගේ පොඩි අක්කා මෙන්ම අම්මාද දිවාවේ මේ පිරිස කෑගසන්නේ කුමන හේතුවක් සඳහාදැයි දැන ගැනීමටය. ටික වේලාවක් එම ස්ථානයේ රැඳුණු පොඩි අක්කා අසනීප බව කියා බෙහෙත් රැගෙන ඒමට යන බව කියමින් නිවසින් පිටව ගියාය. මේ අතර පොලිස් හදිසි ඇමතුම් 119 අංකයට දුරකථන ඇමතුමක් දෙමින් කියා සිටියේ කෑගල්ල පොලිස් සසමේ පානගාව ජනපදයේ නිවසක පුද්ගලයෙකු කපා කොටා මරා දමා ඇති බවයි. මෙම පණිවිඩය කෑගල්ල පොලිසියට ලැබෙන විට උදේ 8 පසුවේ විනාඩි 10ක් පමණ ගෙවී තිබිණි. වහම ක්‍රියාත්මක වූ අපරාධංශයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ළඟා වන විට ඒ අවට විශාල ජනතාවක් රැස්ව සිටියහ. හඳුනාගැමින් ගල් මුල් සහිත අඩිපාරවල් දිගේ සිද්ධ ස්ථානයට ගිය පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට සොකෝ අංශයට
ඇඟිලි සලකුණු අංශයට මෙන්ම නිලසුනක අංශයටද දැනුම් දුන්නේය. කොස්තාපල්වරේ කෑගල නිලසුනක 10:32 බර්ටිද සමග එම ස්ථානයට පැමිණෙන විට අපරාධ අංශයේ සැකකරුවන් සෙවීමේ පරීක්ෂණ ආරම්භ කර තිබිණි. මල් සිරුර අසලට කිට්ටුව ගලා ගිය රුධිරයට ඉව ඇල්ලූ බර්ටි සිය ගමන ආරම්භ කළේය. නමුත් ඔහු ගියේ මීටර් 25ක දුරකි. ඒ සන්ධ්‍යාගේ මව හා අක්කා ජීවත් වන නිවස වෙතටයි. එහි දොරකොඩ අසල හිඳගත් බර්ටි ඉන් එහාට අඩියක්වත් එසවුවේ නැත. බර්ටි නතර වූ එම නිවස පරීක්ෂා කිරීමේදී දොර අසල කුඩා ලේ පැල්ලමක් දිස්විය. කාමරයක ලොකු පෙට්ටියක අගුළු දමා ඇත. පොඩි අක්කා නිදා ගන්නා පැදුර අසලද ලේ පැල්ලමකි. උදේ පාන්දර සේදූ ඇඳුම් වගයක්ද වේලෙන්නට දමා ඇත. එම තොරතුරු එක් රැස් කරගත් පොලිසිය ඔහුගේ ඝාතනයට හේතු විය හැකි තවත් කරුණු කාරණා කිහිපයක් අනාවරණය කරගත්තේය. සිද්ධියට පෙර දින ප්‍රියන්ත යාබද ලීමෝලක රියදුරුකු සමග ආරවුලක් ඇති කර බවට තොරතුරු ලැබිණි. පුරුද්දක් ලෙස ප්‍රියන්ත මත්පැනට හා සුරුට්ටුවලට ඇබ්බැහි වූ බවටත් පිරිත් සමග නිතරම ආරවුල් ඇති කරගන්නා බවටත් ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලැබිණි. සන්ධ්‍යාගේ සහෝදරයෙකු වන හිටපු යුද හමුදා සෙමළෙක්ද සිද්ධියට දින දෙකකට පෙර ගමට ඇවිත් තිබිණි. තවද ප්‍රියන්ත සූදුවට පුරුදුව සිටි අතර බූරු පොලක සිදු වූ ගෝරියක් පිළිබඳවද තොරතුරු ලැබී තිබිණි. මේ සියලු කාරණා සංසන්දනය කළ පොලිසියට වැටහුණේ රියදුරා හා ඇති වූ ගැටුමක් බූරු පොලේදී ඇති වූ ගැටුමත් මිනී මරා ගන්නා තරමට දුරදිග ගිය ඒවා නොවන බවයි. එසේනම් මේ කළ යුත්තේ බිරිඳ සන්ධ්‍යාය. නොඑසේනම් ගමට පැමිණි ඇයගේ සහෝදරයා හෝ සහෝදරිය විය යුතුයි. අපරාධකරු සොයා ගැනීමේ මෙහෙයුම නොනවත්වාම ක්‍රියාත්මක කළ අපරාධාංශයේ ස්ථානාධිපතිට මියගිය අයගේ බිරිඳගේ පොඩි අක්කා පිළිබඳ යම් තොරතුරක් ලැබුණේ ඔය අතරතුරේදීය. ඇය දිනපතාම රාත්‍රියට වැඩ අවසන්ව පැමිණෙන මව නිවසට කැඳවාගෙන ඒමට පෙර ගමන් යයි. ඒ දිග කඩුවක් වැනි මන්න පිහියක් රැගෙනය. එමෙන්ම සිද්ධිය උදෙන පාන්දර ඇය ලිඳෙන් දියනා හැඳගෙන සිටි රාත්‍රී ඇඳුම් කිහිපයක්ද සෝදා දමා තිබිණි. සිද්ධිය සැලවී ටික වේලාවකින් අසනීප වූ බව කියා ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති අය සවස් වනතුරුම පැමිණියේ නැත. පොලිසියට මේ තොරතුරු ලැබුණේ සිද්ධිය උදෙනට පසුදා එනම් 5 වෙනිදා පහන් වන හෝරාවේදීය. ඒ අනුව ඇය සොයා ගිය පොලිසියට අවට ප්‍රදේශයේදීම ඇයව අත්අඩංගුවට ගැනීමට හැකි විය. මම එහෙම දෙයක් කළේ නෑස. ඇය පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ කියා සිටියාය. එහෙනම් අර ඇවිත් ඉන්න අයියා වෙන්නැති නේද? සිය සහෝදරයා වෙත පොලිස් ඇස යොමු වන බව වටහාගත් ඇය සුසුමක් හෙලා වියලී ගිය දෙතොල් විවර කර යමක් කියන්නට සැරසුණාය. නෑ සර් යා නෙවෙයි මමයි මේක කළේ. ඉවසල බැරිම තැනයි මම මේ තීරණය කළේ. ඇය පාපෝච්චාරණය කරන්නට වූවාය. මට වයස 32යි. 7 පන්තිය වෙනකම් විතරයි ඉගෙන ගත්තේ. 2000දී ගමේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා මාස 2ක් විතර ඒ ගෙදර එයා එක්ක ජීවත් වුණා. මම කසාද බැඳලා නැහැ. ඊට පස්සේ මම රට ගියා. අවුරුදු 8ක් විතර රට හිටියා. අන්තිමට ලංකාවට ආවේ 2012 සැප්තැම්බර් මාසයේදී. ඒ ආවට පස්සේ නංගිගේ මහත්තයා ප්‍රියන්ත මට අමුතු යෝජනා ගේන්න පටන් ගත්තා. මම සහෝදරකමට නංගි ගැන හිතලා රත්තරන් බඩු උගස් දීලා ප්‍රියන්තට රුපියල් ලක්ෂ 2ක් දුන්නා ත්‍රීවිල් එකක් ගන්න කියලා. එයා ඒවා බූරු පොළවල් වලට වියදම් කළා. මට ඔයිතු යෝජනා කරද්දි මම ඉවසගෙන හිටියේ නංගි නිසා. සමහර දාට රැට ඇවිත් දුම්මැස්සෙන් එබිලා කතා කරනවා. මම ඒ වෙලාවට සද්ද නැතුව ඉන්නවා. දවසක් උදේ බලද්දී සෙරප්පු දෙක දුම්මැස්ස ළඟ දාලා ගිහින් සෙරප්පු දෙකත් මම තමයි රටේ ඉඳලා ඉද්දි ගෙනත් දුන්නේ. එදා පාන්දර 12ට විතර ඇති. මට නංගිගේ ලොකු දුව කෑ ගහන වැහුණා. අම්මට ගහන්න එපා කියලා දුව කෑ ගැහුවා. ගේ ඇතුලේ සද්ද වගයක් ඇහුණා. ප්‍රියන්ත කියන වැහුණා තොපි ගෙදරින් ඵලෙහව් කියලා. ඊට පස්සේ සද්ද නැති වුණා. මගේ හිතට හරිම දුකක් දැනුණා. මට නිින්ද ගියේම නැහැ. මට ප්‍රියන්ත කරන අයුතු යෝජනා ගැනත් මතක් වුණා. නංගිට අඩන් තෙට්ටම් කරන හැටිත් මතක් වුණා. දරුවෝ දෙන්නට සලකන්නේ නැතුව ඒ ළමයින්ට කරන හිරිහැරත් මතක් වුණා. මගේ තරහ එන්න වැඩි වුණා. වෙලාව පාන්දර 3:00ට විතර ඇති. ගෙදර කඩුවක් තියෙනවා. මම ඒකත් අරගෙන කළුවරේම එළියට බැස්සා. මම යනවට අම්මා අකමැති වුණා. ඒත් මම කළුවරේම ගියා. හඳ එළිය යන්තමට තිබුණා. මම ගේ ළඟට යද්දී
ගේ දොර ඇරලා දාලා ප්‍රියන්ත දොර ළඟ වකටු වෙලා නිදි. ගේ ඉස්සරහා බල්බෙක් කඩලා දාලා තිබ්බා. ඇදුම් ඇඳලා දාලා තිබ්බා. මම රටීදා ගෙද්දි ගෙනත් දුන්න කැසට් එකත් එළියේ දාලා තිබ්බා. බත් හටියේ පෙරලලා තිබුණා. මම එයාගේ ඇඟ උඩින් පැනලායි ඇතුළට ගියේ. මම ආපහු ළඟට ඇවිත් පහත් වෙලා බැලුවා. අරක්කු ගඳ ආව නිසා බීබ්ලා බව දැනුණා. එයා ගෙරව්වා. මම කඩුව අත් දෙකෙන්ම බදලා අල්ලලා එකපාරක් බෙල්ලට කෙටුවා. ඒ පාර කාගෙන ප්‍රියන්ත චුට්ටක් දැඟලුවා. මට හිතුණා නැකටලා මට ගහයි කියලා. ආපහු තුන් පාරක් බෙල්ලට කෙටුවා. කොටලා කඩුවත් අරගෙන ගෙදර ගිහින් අම්මට කිව්වා මම අරුට කෙටුවා කියලා. ඒ පාර අම්මට කලන්තේ වගේ හැදුනා. ගෙදර එළියේ තිබුණු වතුර බාල්දියෙන් කටුව හොදලා පිහදලා රෙද්ද කොතලා රට ඉදලා එද්දි ගෙනාපු පෙට්ටි එක දාලා ඉබ්බෝ දාලා වැහුවා. පස්සේ ලේ ගෑවිච්ච නයිටි පිටින්ම එළියට බහැලා කල්පනා කර කර හිටියා. පාන්දර 5යි කාලෙට විතර අපේ ගෙදර ඉන්න අක්කගේ පුතා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න හැරුණා. මමත් එයා එක්කම ලිඳනකට ගිහින් නාලා රෙදි ටිකක් හේදුවා. පුතා පාන්දර 5:55ට ගෙදරින් ගියා. මම ගෙදරින් දෙද්දි උදේ 4 විතර සිරිපාල මාමා කෑ ගහන මැහුණා පුතාට කවුද කොටලා කියලා. මමත් ගිහින් බැලුවා. නංගි ළමයි දෙන්නයි ගල උඩ ඉඳලා පහලට ආවා. පස්සේ මම බෙහෙත් ගන්න යනවා කියලා යන්න ගියා. සන්ධ්‍යාගේ පොඩි අක්කා කඳුළු වගුරුමින් පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර සිටියා. මියගිය ප්‍රියන්තගේ බිරිඳ සන්ධ්‍යාගෙන්ද පොලිසියේ කට උත්තරයක් ලබා ගත්තා. එයා හැමදාම බීලා ඇවිත් මට ගහනවා. මාව එක එක විදිහේ ක්‍රියාවලට පොළඹව ගන්න හදනවා. මම අකමැති වුණාම ලොකු දුවව ගන්නවා කියලා මට තර්ජනය කරනවා. මේ චෝටි දුවව කීප පාරක්ම උස්සලා පොළවේ ගහන්න ගියා. සමහර දාට අරක්කුයි සිගරටුයි ගෙනත් මට බොන්න කියලා බල කරනවා. මම බෑ කිව්වම මට ගහලා බිම දාලා පාගනවා. ගොඩක් දවස්වලදී රැට මාවයි දරුවෝ දෙන්නවයි ගෙදරින් එළවනවා. අපි ගිහින් උදේ වෙනකන් ගල්තලාවේ ඉඳලා ඉන්නේ. ගෙදරට කෑමට බීමට ගෙනත් දෙන්නෙත් නැහැ. ටික කලක් පොලේ එළවලු විකුණුවා. ඒ දවස්වල නම් ගෙදරෙද්දී එළවලු ටිකක් අරන් ආවා. අපිට හරියට කන්නවත් නැහැ. අපේ අම්මයි අක්කයි තමයි අපිට කන්න බොන්න දෙන්නේ. අපේ තාත්තා හරි එයාලගේ තාත්තා හරි ගෙදරට ගොඩ වෙලා ගියොත් එයාලව පාවලා දීලා මට බනිනවා ගහනවා. අම්මලගේ ගෙදර ඉන්න අක්කගේ පුතා අපේ ගෙදර ඇවිත් රෙදි මදින්නේ. ඒ පුතා ඇවිත් ගියත් ඒ දරුවවත් අල්ලලා මට කතා හදනවා. රණ්ඩු වෙනවා. මගේ දරුවා දෙන්නේ එයාගේ නෙවෙයි කියලා කියනවා. මම පහුගිය කාලේ හරිම දුකක් වින්දේ. අපේ අක්කත් මේවා බල බල හරිම දුකෙන් තරහෙන් හිටියේ. මම අද මේ අඬන්නේ මිනිහා මැරුණ දුකට නෙවෙයි. මගේ රත්තරන් අක්කට හිරේ යන්න වෙච්ච දුකටයි. සන්ධ්‍යා ආවේගශීලීව ප්‍රකාශ කළාය. මෙසේ ඝාතනයට ලක් වූ ප්‍රියන්ත සමන් කුමාර 33 හැවිරිදි දිවියේ පසුවිය. කලාංශයෙන් උසස් පෙළ හැදෑරූ ඔහු අතරමඟදී අධ්‍යාපන කටයුතු නවතා දමා පොලේ එළවලු වෙළඳාමට ගියේය. දරුවන් සිව් දෙනෙකුගේ යුතු වූ පවුලේ තුන්වෙනියා වූ ඔහුට වැඩිමහල් සහෝදරීන් දෙදෙනෙක් හා බාල සහෝදරයෙකුද සිටි. ඝාතනයට ලක්වන විට ඔහු සිය පියාද සමග එක්ව බාල සහෝදරයා වෙනුවෙන් ඉදිවන නිවසේ පෙදරේරු වැඩවල යෙදී සිට ඇත. උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත වීඩියෝ නැරඹීම සඳහා subscribe බටන් එක හා bell බටන් එක click කරලා අපේ channel එක subscribe කරන්න.